ආයිබෝවන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා SL1x Play YouTube channel එකට. මම මේ channel එකේ mainly 1xbet කියන platform එකේ betting වලට අදාළ හැම දෙයක්ම basic ඉඳලා advance වෙනකන් ඔයාලා එක්ක බෙදා ගන්න video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට මම අලුතින් දාන videos බලලා 1xbet කියන මේ සුපිරි platform එකෙන් සුපිරිම ගේමක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝම දැම්ම SL1x Play channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකට set වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට 1xbet එකේ bet එකකට enter වෙන්න කලින් ඔයාගේ ළඟ තියෙන මුදල් 1xbet එකට හරියටම deposit කරගන්නේ කොහොමද වගේම ඔයා win කරව මුදලක් ආයෙත් ඔයාගේ bank account එකට withdraw කරගන්නේ කොහොමද කියන එක ගැන. මම account හදාගන්න විදිය ගැන දැනට වීඩියෝ දාන්න යන්නේ නැහැ. මම හිතනවා හැමෝටම වගේ account creation ගැන දැනුමක් ඇති කියලා. account හදන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ තියෙන comment section එකේ දාන්න. මම විස්තර ඇතුව ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්න. හරි 1xbet එකට ඔයාගේ සල්ලි deposit කරන්න අපිට 1xbet ලා සෑහෙන method ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අපි මේකේ තියෙන හොඳම සහ පහසුම method ගැන කතා කරමු. මුලින්ම ඔයාගේ 1xbet app එක ඔයා PC එක use කරනවා නම් 1xbet කියන site එකට log වෙලා ඔයාගේ account එකට sign up වෙන්න. එහෙම වුණාට පස්සේ app එකේ නම් මෙතන උඩ තියෙන කොළ පාට plus button එක තියෙනවා. PC එකේ නම් මෙතන deposit කියලා කොළ පාට button එකක් තියෙනවා. අලුත් account එකක් හදලා betting මොකුත් කරලා නැති කෙනෙක් නම් ඔයාට මේ තැන් දෙකේම 0 කියලා පෙන්නනවා. මීට කලින් සල්ලි දාලා betting වලට enter වුණ කෙනෙක් නම් මේක ඔයාගේ account එකේ තියෙන amount එකත් එක්ක පෙන්නනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මම මේ කිව්ව කොළ පාට button එක click කරන එක. ෆෝන් එකේ ප්ලස් මාක් එක වෙබ් එකේ නම් ඩිපොසිට් බටන් එක. ඊට පස්සේ මෙතන ඔයාලට සල්ලි ඩිපොසිට් කරන්න තියෙන ඔක්කොම මෙතඩ් එක පහළට බලා ගන්න පුළුවන්. ඒත් මේ පේමන්ට් මෙතඩ් එකක්වත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්න නැහැ. ඇත්තටම කිව්වොත් ඔයාලට මේ මෙතඩ් යූස් කරන එක වදයක් වගේම සමහර වෙලාවට සල්ලි account එකට වැටෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම account එක top up වෙන්න කල් යන්නත් පුළුවන්. ඔයා දාන මුදල් එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් සෑහෙන්න වද විඳින්න වෙනවා. කස්ටමර් කෙයාට කෝල්ස් දෙන්න වෙනවා. එතන ලොකුම ගැටලුව තමයි language barrier එක. මොකද මේ කස්ටමර් කෙයා එකේ ඉන්න වෙන රටවල් වල අය නිසා ඔයාට ඉංග්‍රීසි වලින් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. ලොකු වටයක් යන්නත් වෙනවා. අනිත් කාරණේ මේ මෙතඩ් යූස් කළාම account එකට සල්ලි වැටෙන්න සෑහෙන්න කාලයක් ගත වෙනවා. ගොඩක් දුරට පැය 4ක් 5ක් හෝ ඊට වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට ඉක්මනින් bet එකක් දාගන්න ඕන වෙලාවකට ඒ කියන්නේ අපි හදිස්සියට මේ වෙලාව යන match එකකට වගේ bet කරන්න කියලා සල්ලි දැම්මොත් සල්ලි account එකට top up වෙන්න වෙලා යන නිසා match එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය කියන හේතු නිසා මම කොහොමත් මේ deposit method එක recommend කරන්නේ නැහැ. ඉතින් දැන් මං කියලා දෙන්නම් මේ ප්‍රශ්න මොකුත් නැතිව ඔයාලට ලේසියෙන්ම සල්ලි top up කරගන්න තියෙන හොඳම method එක ගැන. ඒක තමයි මේ තියෙන agent pay method එක. ඉතින් මේ payment method එකෙන් ඔයාලට පුළුවන් 1xbet එකෙන් ලංකාවට දාලා තියෙන payment agent කෙනෙක් මාර්ගයෙන් ඔයාගේ 1xbet account එකට සල්ලි deposit කරගන්න. මං කලින් කිව්ව ප්‍රශ්න එකකටවත් මුහුණ දෙන්නේ නැතුව ලංකාවේ මේකට සම්බන්ධ ඒජන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා. එයාලගෙන් මං ඔයාලට එක ඒජන්ට් කෙනෙක් රෙකමන්ඩ් කරනවා. මගේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන් වෙන්නේ මේ ඒජන්ට් කෙන් තමයි. ඒ ඒජන්ට් එක සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් ගොඩක් විශ්වාසයෙන් වගේම ඉක්මනින් ඕනම ගාණක් ඔයාලට ඕනම වෙලාවක ඩිපොසිට් කරගන්න වගේම ඔයාගේ විනිංස් ඔයාගේ බැංක් account එකට withdraw කරගන්න. මේකේ තියෙන අනිත් benefit එක තමයි මේ ඒජන්ට් ලංකාවේ කෙනෙක් නිසා සිංහලෙන් ඔයාලට ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඔයාට ඕනම මුදලක් මේ ඒජන්ට් හරහා ඩිපොසිට් කරගන්න පුළුවන්. එහෙමයි කියලා රුපියල් 20 30 වගේ පොඩි ගාණක් ඩිපොසිට් කරන්න යන්න එපා. මොකද එහෙම කරන එක ඒජන්ට්ටත් කරදරයක් ඔයාටත් වැඩක් නැහැ. ඔයා ඩිපොසිට් එකක් දානකොට ටිකක් වැඩි මුදලක් ඩිපොසිට් කරන්න. රුපියල් 500ක් 1000ක් වුණත් කමන්නේ. ඉතින් ඔයා යම්කිසි මුදලක් ඩිපොසිට් කරන්න ඉතින් ඉන්නවා නම් ඔයා මේ ඒජන්ට්ට WhatsApp message එකක් දාලා ඔයා ඩිපොසිට් කරන ගාණ එයාට කියන්න. ඊට පස්සේ එයාගේ 1xbet registered bank account එක ඔයාට එවනවා. ඔයාට තියෙන්නේ ඒ account එකට ඔයා ඩිපොසිට් කරන මුදල දාන්න. ඊට පස්සේ ඒ ඒජන්ට් ඔයාට වෙලෙම ඔයා ඩිපොසිට් කරපු ඔයාගේ මුදල ඔයාගේ account එකට දාලා දෙනවා. ඒ වගේම ඔයා 1xbet එකේ bet එකක් දාලා ඔයා win කරන bet වල profit එක ඔයාට ඔයාගේ bank account එකට withdraw කරගන්නත් මේ විදිහටම ඔයාට මේ ඒජන්ට් හරහා පුළුවන්. මෙහෙම withdraw කරද්දී අඩුම ඔයාගේ winnings රුපියල් 250ක් ඊට වැඩි වෙන්න ඕන. එහෙනම් අපි දැන් බලමු මම මේ කිව්ව method එකට ඔයා යම්කිසි මුදලක් ඩිපොසිට් කරගන්නේ කොහොමද කියලා. ඔයා site එකකින් හෝ app එකකින් කරන්න තියෙන payment method අමතක කරලම දාන්න. මේක වෙන්නේ WhatsApp එක හරහා ඒජන්ට්ව contact කරගත්තට පස්සේ මම මේ ඒජන්ට්ගේ WhatsApp number එක මෙතන display එකේ වගේම පහළ description එකේ දාලා තියන්නම්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ number එකෙන් ඔයා කොහොමද message එකක් දාලා ඉක්මනින්ම ඔයාගේ account එකට සල්ලි දාගන්න කියලා. එහෙනම් මුලින්ම ඔයා මේ විදිහට ඔයාගේ WhatsApp chat එක open කරලා මම කලින් කිව්ව මේ number එකට hi කියලා හෝ ඔයාලට කැමති විදිහකට message එකක් දාගන්න. ඊට පස්සේ මේ ඒජන්ට් කෙන් ඔයාලට මේ විදිහට reply message එකක් එනවා බලා ගන්න පුළුවන්. ඔයා මේ මැසේජ් එක හොඳින් කියවන්න. මෙතන ඔයා දැනුවත් වෙන්න ඕන හැම දෙයක්ම විස්තරatuව තියෙනවා. මෙතන ඔයාට ඒජන්ට් දෙන්න තියෙන ඩීටේල්ස් ටික මම දැන් විස්තර කරන්න. ඔයා සල්ලි ඩිපොසිට් කරනකොට ඔයාගේ බැංක් ඇප් එකේ තියෙනවා රිමාක්ස් කියලා ඔප්ෂන් එකක්. ඒකේ අනිවාර්යෙන්ම ඔයාගේ 1xbet ID එක ඇතුළත් කරන්න ඕනේ. එහෙම කරලා මේ ඒජන්ට් ඔයාට ලබා දෙන ගිණුම් අංකයට ඔයාගේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඔයා ඒජන්ට් පේමන්ට් එක කළාම එන රිසිට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එක දානකොට එතන ඔයාගේ play ID එක පේස්ට් කරලා නැත්නම් ටයිප් කරලා මැසේජ් එකක් සෙන්ඩ් කරන්න. අනිවාර්යෙන් මේ විනාඩි 5ක් ඇතුළත වෙන්න ඕනේ. ඊට වඩා වෙලාව ගන්න බෑ.
බැරි වෙලාවත් හරි ඔයාගේ ඔන්ලයින් ඩිපොසිට් ඔප්ෂන් එක තිබුණේ නැත්නම් ඔයාලා ඩිපොසිට් මැෂින් එකකට හෝ ඔයාගේ බැංක් එකට උනත් ගිහින් මේ පේමන්ට් එක කරන්න පුළුවන්. ඔයා එහෙමනම් සල්ලි ඩිපොසිට් කරන්න ඔයාලට තියෙන්නේ මැෂින් එකෙන් හෝ බැංක් එකෙන් හම්බ වෙන රිසිට් එකේ නැත්නම් ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා ඒ ඒජන්ට් යවන එක. දවලා කලින් වගේම ඔයාගේ ප්ලේ ID එකේ ඒජන්ට් යවන්න ඩිපොසිට් එක කරලා හැකීක්මනින් මේ ස්ක්‍රීන්ෂොට් එක හෝ බැංක් ස්ලිප් එක ඒජන්ට් යවන්න ඕනේ. නැත්නම් ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ නැහැ. දැන් මම කරන්න හදන්නේ ඒජන්ට් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එක. ඒකට මම මගේ HMB බැංක් එකේ ඔන්ලයින් බැංකින් ඇප් එක ඕපන් කරගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේ විදිහේ ඔන්ලයින් බැංකින් ඇප් එකක් නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා මම කලින් කිව්ව විදිහට ඩිපොසිට් මැෂින් එකක් හෝ බැංක් එකකට ගිහින් ඔයාගේ සල්ලි ඩිපොසිට් කරන්න. ඔයාලත් මම කරන විදිහට කරගන්න. ගොඩක් දුරට ඔයාගේ බැංකින් ඇප් එකේ මේ තියෙන දේවල් වෙනස් ඇති. ඒ වුණත් එකම දේ තමයි තියෙන්නේ. ඔයාලට ඒජන්ට් දුන්න account number එක දැන් මෙතනින් ස්පේස් කරගෙන account details ටික හරියටම දාගන්න. හරි දැන් ඒ ටික කරාට පස්සේ මෙතන තමයි වැදගත්ම පාර්ට් එක තියෙන්නේ. මෙතන තියෙන receiver reference. එහෙමත් නැත්නම් ඔයාගේ app එකේ වෙන නමකින් තියෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ OneXBet Play ID එක මෙතන type හෝ copy paste කරන්න ඕන. හොඳට බලලා type කරගන්න නැත්නම් පොඩි හරි වැරදීමක් වුණොත් ඔයාලට සල්ලි account එකට වැටෙන්නේ නැහැ. හරියට අපි bank deposit එකකදී account number එක වැරදියට ගැව්වොත් වෙන දේ වගේම තමයි මේකත්. ඔයාලට OneXBet ID එක හොයාගන්න අමාරු නම් මම මේ කියන විදිහට කරන්න. ඔයා මේ banking app එකෙන් දැනට අයින් වෙලා ආයෙත් කලින් වගේ OneXBet app එකට හෝ site එකට යන්න. app එකේ මෙතන තියෙන කොළපාට plus button එක click කළාම account deposit කියලා මම කලින් පෙන්නුවා payment method ටික බලා ගන්න පුළුවන්. එතනින් උඩම තියෙන මෙන්න මේ number එක තමයි ඔයාගේ play ID එක. ඒ වගේම site එකේ නම් කොළපාටට තියෙන deposit කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේකෙත් app එකේ වගේම උඩින් බලා ගන්න පුළුවන් account කියලා තියෙනවා. ඊට ඉස්සරහින් මේ තියෙන ඔයාගේ play ID එක. ඉතින් ඔයා ඒක මේ විදිහට copy කරගෙන ආයෙත් ඔයාගේ banking app එක ඕපන් කරගෙන මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එහෙමත් නැත්නම් රිසීවර් රිෆරන්ස් කියන තැනට ඔයාගෙන් කොපි කරගෙන ඔයාගේ ප්ලේ ID එක පේස්ට් කරන්න නැත්නම් එතන ටයිප් කරන්න. ඒ වගේම මතක ඇතුව ඔයා බැංක් එකකින් හෝ මැෂින් එකෙන් ඩිපොසිට් කරනවා නම් හම්බ වෙන ස්ලිප් එක හෝ රිසිට් එක ඒජන්ට් යවනකොට ඔයාගේ ප්ලේ ID එකත් එක්ක යාට දාන්න. ඉතින් මම දැන් මේ පේමන්ට් එක කළාම මේ හම්බ වෙන රිසිට් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. නැත්නම් ඔයාලට කෙලින්ම මෙතනින් මේක ඒජන්ට් යවන්නත් පුළුවන්. ක්‍රම දෙකම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඇති මගේ මේ රිසිට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක කියන එක ඉස්සරහින් මම ඇතුළත් කරගත්ත මගේ ප්ලේ ID එක තියෙනවා. හරි දැන් මම මේක මේ විදිහට මගේ ඒජන්ට්ට සෙන්ඩ් කරගන්නවා. ඒ වගේම ඔයා ෆස්ට් ඩිපොසිට් එකක් නම් කරන්නේ ඔයාලට මෙතන ඒජන්ට් විසින් බෝනස් එකක් ලබා දෙනවා. ඒකත් ඔයාගේ account එකට ඇඩ් කරලම තමයි දෙන්නේ. හරි දැන් ඒජන්ට්ගේ වැඩ ඉවරයි. අපි අපේ account එකට ගිහින් බලමු අපේ සල්ලි OneXBet account එකට top up වෙලාද කියලා. හරි මෙන්න මෙතන මට දැන් පෙන්නනවා මම ඩිපොසිට් කරපු amount එක. මම කිව්වා වගේම ගොඩක් ඉක්මනින් සහ වඩා සාර්ථකව අපේ account එක top up වෙලා තියෙනවා. මේ වගේ කිසිම ප්‍රශ්නයකින් තොරව ගොඩක් ඉක්මනින් ඔයාලටත් වගේ account එක top up කරගන්න ඕන නම් මම මේ කියලා දුන්න විදිහටම ඔයාගේ account එක top up කරගන්න. ඒ වගේම තවත් දෙයක්. මේ දවස්වල IPL සීසන් එක නිසා ඔයාලට වාසි වෙන විදිහ වැඩක් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. ඔයා අලුතෙන් OneXBet එකට රෙජිස්ටර් වෙන කෙනෙක් නම් මම දැන් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට ලොකු බෝනස් මුදලක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයත් මේ බෝනස් මුදල ලබා ගන්න. එහෙනම් මම අද මේ වීඩියෝ එක ඉවර කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.